අයිබෝන් අපි 2026 දරුවන්ට මේ වීඩියෝ මාලාවක් සූදානම් කරනවා තම තමන් ආවරණය කරගත් පාඩම් තීරි පන්තිවල ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් වල අපි නැවත තීරි පන්තියේ කරපු මාතෘකා තියරි විදිහටත් පේපර්ස් විදිහටත් සහ රිවිෂන් ගයිඩ් කියලා නිබන්ධනයකුත් ක්‍රම තුනකට නැවත නැවත මේවා මතක් කරන්න පොඩි සලස්මක් හදලා තියෙනවා. දැන් මෙහෙමයි. උසස් පෙළ විභාගය කියලා කියන්නේ හැමතිස්සෙම අර ලොකු අවසානයේ ලොකු එෆර්ට් එකක් අරගෙන ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විභාගයක් නෙමෙයි. අපි මුල ඉඳලා A levels වලට කල් ඇතුව කරගෙන යන චූටි ප්‍රයත්නයන් වල පොඩි පොඩි මහන්සි ගොඩක එකතුවක් තමයි මට හිතෙන උසස් පෙළ ප්‍රතිඵල කියලා කියන්නේ. නැතුව අන්තිම මාස 3ේදී එකපාරට අර මේ කළුගල් විසි කරනවා වගේ මේක ඉවර කරන්න බෑ. ඒ නිසා අපි පුංචි පුංචි වැඩ ගොඩක් ලස්සන්ට පිළිවෙලට කරගෙන ගිහිල්ලා අපි අපේ විශිෂ්ට ප්‍රතිඵලයකට යන්නයි උත්සාහ කරන්න ඕන. හරි. අපි අද මේ පුංචි මාතෘකාවක් තෝරගත්තේ. මම මේ මාතෘකාව බෝඩ් එකේ ලියනවා. අපි පාඩම පැහැදිලි කරලා සටහනකුත් දෙනවා. චූටි මාතෘකාවක් ඉවර කරන්නේ. ඒ මාතෘකාවට මම මෙහෙම ප්‍රවේශයක් කරගන්න. අහන්නකෝ. මගේ මිත්‍රයෙක් හිටියා. ඌ හරි දක්ෂයෙක්. මොනාරද මේ සැලුන් එකක් කරගෙන ගියේ. හරිද? ඒ කියන්නේ කොණ්ඩේ කපන්න ඒ වැඩේට ඔහුරි දක්ෂයෙක්. එයාගේ නම තරංග. එතකොට මේ එයා ටික දවසක් මේක කරගෙන යද්දි යාට මේ අර එන ඇණුම් ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. මම දන්නවා එයාට එහෙම වෙනවා. මොකද එයා ඇත්තටම මේ වැඩේට හරි දක්ෂයි, හරි ප්‍රවීණයි. මේ විශේෂයෙන් අර බෝන් ටැලන්ට් එකක් තිබ්බ කෙනෙක්. එයා ඒ වැඩේට හරි දක්ෂයි ඇත්තටම. හරි නිර්මාණශීලී විදිහට කොණ්ඩේ කපන එකේ මොකක්ද අලුත් දෙය කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒකට හොඳ උත්තරයක් එයා ගාව තිබ්බ. ඒ තරම් එයා දක්ෂයෙක්. එයා ලස්සනට මේ වැඩේ කරනවා. ඒ නිසා එයාට හම්බෙච්ච ඇණුම් ප්‍රමාණය වැඩි වෙනකොට එයා මොකද කරේ? තව කෙනෙක් සම්බන්ධ කරගත්තා තමන්ගේ ව්‍යාපාරයට. ඊට පස්සේ එයාට තව දක්ෂතාවක් තිබ්බා ටැටු කලාව පිළිබඳ. ඊට පස්සේ එයා ඒකටත් තමන්ගේ කාලය වෙන් කරනකොට එයාට උවමනා වුණා මේ සැලූන් එකට තව කවුරු හරි සම්බන්ධ කරගන්න මේ වැඩේට. ඉතින් එතකොට ඔයාලට පේනවාද මේ ව්‍යාපාරේ පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් වෙනකොට එයා මොකද කරේ? තව කෙනෙක් මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තා. එයාට පඩියක් දෙනවා වෙනුවට ප්‍රොෆිට් ෂෙයාරින් එක. ඒ කියන්නේ ඒ කරන ජොබ් එකකින් එයාටත් ගාණක් යන විදිහට තමයි තවත් මල්ලි කෙනෙක් මේකට සම්බන්ධ කරගත්තා. ඌගේ මේ මම හිතන්නේ ඥාතියෙක් හරි කවුරුහරි සම්බන්ධ කරගත්තා. ඒතකොට දැන් දෙන්නෙක් ඉන්නවා ව්‍යාපාරේ. දැන් මේ ව්‍යාපාරයපත් වුණා මොන ව්‍යාපාරයක් බවට? හවුල් ව්‍යාපාරයක් බවට. කේවල ස්වාමි ව්‍යාපාරයක් පැවති ව්‍යාපාරයක් දැන් හවුල් ව්යාපාරයක් බවට පත් වුණා. මට ඒ වගේම අත්දැකීමක් මතකයක් තියෙනවා. මම දන්න මල්ලි කෙනෙක් උන් දැන් විදේශගත වෙලා ඉන්නේ. යාට සැලොන් එකක් තිබ්බා. සමා වෙන්න. ස්ටුඩියෝ එකක් තිබ්බා. හරිද? එයා අතරම මේ එයාගේ පවුලේ ආభాෂයෙන්ුත් ඔහු මේ ස්ටුඩියෝ සම්බන්ධයෙන් ව්‍යාපාර වලට තමයි සම්බන්ධ හිටියේ. එයාගේ මේ දෙමව්පියෝ කියන තාත්තා. එතකොට මේ දැන් මේ සහෝදරයා මේ ස්ටුඩියෝ එකක් කරගෙන යද්දී එයාටත් අර විදිහම එකක් වුණා. එයා හරි දක්ෂයි ඇත්තටම. මේ එයාට මේ ප්‍රදේශයේ වැඩ ගොඩක් සහ ප්‍රදේශයෙන් පිට වැඩ. හරිද? වෙඩින්ස් ෆ්‍රී ෂූට් ගොඩක් එන්න ගත්තා. ඊට පස්සේ එයා මොකද කරේ මේක කරගෙන යද්දී එයාට ලොකුම ප්‍රශ්නයක් වුණා. ඒ තමයි වීඩියෝ එඩිටිං කියන එක. ඒ කියන්නේ දැන් වෙඩින් එකක් ෂූට් කරලා ගෙනාවට පස්සේ ෆොටෝග්‍රාෆ්ස් ටික හදන්න ඕනේ, ඇල්බම් එක හදන්න ඕනේ, ඒවා ඩිසයින් කරන්න ඕනේ, ප්‍රින්ටිං කරගන්න ඕනේ. එයා තනිකරම එයාගේ වැඩේ නිදහස් කරගත්තා. එයා යන්නේ ෂූට් එකට විතරයි. එයා ෆොටෝස් ගහන්න යනවා. ඊට පස්සේ එයා තවත් සහෝදරයෙක් සම්බන්ධ කරගත්තා, මිත්‍රයෙක් සම්බන්ධ කරගත්තා. අර එයාගේ ෆොටෝස් එඩිට් කරන්න, ඇල්බම්ස් හදන්න. එතනදී වාට තේරෙනවද කොහොමද ඒ වගේ කෙනෙක් ඉන්නේ නැනේ පඩියක් මාසේ රුපියල් 30000 දෙනවා කොහොම මේම කෙනෙක් ඉන්නේ නැහැ. මොකද එයා ටැලන්ට් කෙනෙක්නේ. දැන් මෙයා ෆොටෝග්‍රැෆි වලට ටැලන්ට්, අර එයා වීඩියෝ සහ ෆොටෝ එඩිටිං වලට දක්ෂයෙක් නම් එයා අනිවාර්යෙන් කියනවා එහෙනම් ජොබ් එකෙන් කමිෂන් එක 140ක් මට දෙන්න 160ක් අයියා ගන්න. කොහොම තමයි බිස්නස් එක යන්නේ. මම දන්න විදිහට එයා පාර්ට්නර් කෙනෙක් ජොයින් කරගත්තා. ඒ පාර්ට්නර් එක්කම එයා ගියේ ඒත් ප්‍රොෆිට් ෂෙයාරින් එකක්. ඒ කියන්නේ ලාභයෙන් කොටසක් දුන්නා. මම මේවට මේ පැහැදිලි කරේ වාට තේරෙනවද පුතා මේ ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් බවට පත් වෙන්න මේ හවුල් ව්‍යාපාර ක්‍රමය 1890 එංගලන්තේ මේ ආරම්භ වෙන කාලෙත් වෙලා තියෙන උන්නෝ වගේ වැඩ. ඒ කියන්නේ මේ තනියම කරගෙන ගියාම ව්යාපාරයක් ඇත්තටම ලාභේ Tamanටනේ. නේ දැන් අර මගේ මිත්‍රයා සැලූන් එක කරගෙන යද්දී
තව කෙනෙක් සම්බන්ධ කරගත්තාම එයාගේ වයිෆ් ඇවිල්ලා අහන්නේ නැහැනේ ගොම් ප්‍රශ්නයකයි තව එකෙක් ගත්තා. ඒතකොට ලාභෙ බෙදනවා නේද කියලා. නෑ එතන යන්න වෙනම වැඩක්. එතන තව ජොබ්ස් ටිකක් එනවා අලුතෙන්. ඒන එකේ ආදායම ශූන්‍ය වෙන එක වළක්වාගෙන 100ට අපි දුමු 50ක් එයාට දීලා මිත්‍රයාට දීලා තව 50ක් ගන්න එක තමන් කළේ. ඒ නිසා ව්‍යාපාරයක් පුළුල් වෙනකොට ව්‍යාපාරයකට එන ඉල්ලුම වැඩි වෙනකොට තමන්ට ඒක දරා ගන්න බැරි නම් අන්න එතකොට තවත් දක්ෂතා තියෙන කෙනෙක් සම්බන්ධ කරගන්න උවමනා විදිහට තමයි හවුල් ව්‍යාපාර ක්‍රමයේ ලෝකේ පටන් ගත්තේ. දැන් මම ඔයාලට පැහැදිලි කරා හවුල් ව්‍යාපාරයක් මේ කොහොමද ලෝකේ ආරම්භ වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්න සුප්‍රකට උදාහරණයක් කිව්වොත් ලෝකේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර මේ දෙදෙනා එකතු වෙලා මේ ওই මොකද ආකේඩ් එකේ කොළඹ පටන් අරගෙන තියෙන රෙස්ටුරන්ට් එකක්. හරිද? ඒ අවන්හලේ මේ ඒ දෙදෙනාට අමතරව ලෝක ප්‍රසිද්ධ මේ සූපවේදියෙක් ඉන්නවා. මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා. එතකොට කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන කියන ක්‍රීඩකයන්ගේ ලෝකේ තියෙන ඉමේජ් එක ඒගොල්ලෝ පාවිච්චි කරා බිස්නස් එකකට. ඊට අමතරව මේ මට ඔහුගේ නම මතක නැහැ. වට නිකන් Google search කරා නම් Ministry of Scrap කියලා මේ තුන් දෙනාගේම නම් තුන බලා ගන්න පුළුවන්. මේ ලස්සන නමක් තියෙන මේ සූපවේදියෙක්. ලස්සන නමක් තියෙන සූපවේදියෙක්. වට නම දැක්කම හිතේ ඇත්තටම ඒක ලස්සන නමක්. හරි මට ඔහුගේ නම එකපාරට ඔලුවට එන්නේ නැහැ. මම මේ වීඩියෝ එකට කලින් මේ මතක් කර කර හිටියෝ කියන්න ඕනේ කියලා අහම්බෙන්න මම තුමන සමා වෙන්න. ඔයාලට පුළුවන් Google search කරන්න. ඔය මම කිව්ව වචනේ Ministry of Scrap කියලා ගැහුවා නම් ඔයාලට කුමාර සංගක්කාර මහේල ජයවර්ධන සහ අර මේ සූපවේදියා මම වීඩියෝ එක අතර මතක් වුණොත් කියන්නම් මේ ඒ තරම් ලස්සන නමක් යට දෙන්නේ. සහ එයා මේ නම නෙමෙයි වැදගත්ම දෙන්නේ එයා හරි දක්ෂ වෘත්තිගේ ඒ දේමනුස්සයත් සම්බන්ධ කරගෙන මේ තුන්දෙනා එකතු වෙලා. දැන් මෙහෙමනේ මහේල ජයවර්ධනයි කුමාර සංගක්කාරයි එන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය සහ ඉමේජ් එක අරගෙන. ඒතර ඒ දෙන්නට දක්ෂතාවක් නැහැ සූපවේදයේ පිළිබඳ. ඒතර සූපවේදයේ පිළිබඳ දක්ෂය අරයා. ඒතර මේ තුන්දෙනා කම්බයින් වුණාම තමයි ඒ බිස්නස් එකට වැලියු එකක් හැදෙන්නේ. අන්න එහෙම තමයි ලෝකේ හවුල් ව්‍යාපාර කියන එක පටන් ගන්නෙ. රයිට්. එහෙනම් තේරුම් ගන්න. තනි පුද්ගලයෙක් ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ ව්‍යාපාරය කරගෙන යාමට අදාළව ප්‍රාග්ධන අපහසුතාවක් තියෙනවා නම් කාලය සීමිත නම් තමන්ට ව්‍යාපාරික දක්ෂතා ප්‍රමාණවත් නැත්තම් අපි හිතුවර සැලුන් එක කරන කෙනාට ටැටූ ගහන්න බැරි නම් ටැටූ ගහන කෙනෙක් සම්බන්ධ කරගත්තාම හරිනේ. ෆොටෝ මේ ගන්න කෙනාට වීඩියෝ එඩිටින් කරන්න වෙලාව නැත්තම් ඒ දක්ෂතාව තියෙන කෙනෙක් සම්බන්ධ කරගත්තාම හරිනේ. අන්න එහෙම ව්‍යාපාරයක් කරගෙන යන්න ව්‍යාපාරිකයන් විසින් ඇති කරගත්ත සම්මුතියකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. රයිට්. අපි මාතෘකාවක් ලියමු. හවුල් ව්‍යාපාර. දැන් මේක ඔයගොල්ලෝ ලියන නෝට් එකක්. හරිද? ලස්සනට පාඩම් සටහනක් හදාගන්න. ඊට පස්සේ මන් දෙන මේ පාඩම් සටහන් එකතු කරගන්න. එකතු කරගෙන පාඩම් කරගන්න. හරිද? ඕගොල්ලෝ යන පන්තියේ දෙන සටහන ඒවා කියවගෙන යන ගමන් ඊට පස්සේ මම හවුල් ව්‍යාපාර වලට සම්බන්ධ MCQ එකක් එහෙම කරද්දි මේ තොරතුරු දැනුම පාවිච්චි කරන්න. මේ නෝට්ස් ටික අපි දැන් හවුල් ව්‍යාපාරවල ඒ අදාළ කොටස් ටික අපි හවුල් ව්‍යාපාර වලට අදාළ කොටස් ටික ප්ලේලිස්ට් එකක් හදලා YouTube එකේ තියෙනවා. දැන් ප්ලේලිස්ට් එකක් හදන්න බෑනේ මේ පළවෙනි වීඩියෝ එකනේ. මේක ඔයගොල්ලෝ බලන්න. රයිට්. අපි බලමු මාතෘකාව හවුල් ව්‍යාපාර පාර්ට්නර්ෂිප්ස්. රයිට්. අපි ලියමු සටහනක් හවුල් ව්‍යාපාර ගැන මෙන්න මේ විදිහට. 1890 හවුල් ආඥා පනත අනුව හවුල් ආඥා පනත අනුව හවුල් ආඥා පනත අනුව හවුල් ව්‍යාපාරයක් පහත පරිදි නිර්වචනය කරයි. පහත පරිදි නිර්වචනය කරයි. පාඩ මාරු කරලා ලියන්න. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව
හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. හරි. දැන් කොහොමද හවුල් ව්‍යාපාරයක් අපි අඳුරගන්නේ? හවුල් ව්‍යාපාරයක් අඳුරගන්නේ හවුල් ව්‍යාපාරයක් කියන එක ඇඟවෙන නම් තියෙනවා. කියන්නේ හවුල් ව්‍යාපාරයක් නම් කරන විදි තියෙනවා. ඒ විදි ටික අපි ලියමු උදාහරණ විදිහට ලියන්න උදාහරණ ගුණවර්ධන සහ පුත්‍රයෝ. ගුණවර්ධන සහ පුත්‍රයෝ. හරිද? දොන් කරෝලිස් කමා දාලා ලියාගෙන යන්න. දොන් කරෝලිස් සහ පුත්‍රයෝ. ඔය අපි දැකපු පරණ නම් ලංකාවේ තිබු හවුල් ව්‍යාපාර පිළිබඳ. දොන් කරෝලිස් සහ පුත්‍රයෝ. කමා පෙරේරා සහ සොහොයුරෝ. පෙරේරා සහ සොහොයුරෝ. ඒතර පවුලේ කට්ටිය එකතුලා කරන්නේ. ඒතර ඒවා පාර්ට්නර්ෂිප්ස් හවුල් ව්‍යාපාර. ලිඛිතද වාචිකද මේ ව්‍යංගද කියන එක අදාළ නැහැ ගිවිසුමේ. ඒක දන්නේ ඒගොල්ලෝ. හරිද? දොන් කරෝලිස් සහ පුත්‍ර පෙරේරා සහ සොහොයුරෝ. ඊළඟට ලියන්න තව නමක් මෙන්න මේක ටිකක්. හා 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 මට එකපාරට නමක් ඔලුවට එන්නේ නැහැ. නමක් ඕන මුලට. ජයතිලක සහ සමාගම. ජයතිලක සහ සමාගම. ඒකේ සමාගම කියලා කිව්වට සමාගම නෙමෙයි ඒක. ජයතිලක සහ සමාගම. ඔයා දන්නවනේ සමාගමක නම ලියන්නේ සීමා සහිත නම මුලට දාලා සමාගමේ නම ලියලා අගට පෞද්ගලිකව පොදු කියලා ලියලා. ඒතකොට ඒ කන්ඩිෂන් එක මේකේ නෑ. ඒ ක්වොලිටි මේකේ නෑනේ. ඒ නිසා අනිවාර්යෙන් මේක හවුල් ව්‍යාපාරයක්. ඒතකොට හවුල් ව්‍යාපාරයක් හඳුන්වන තව ක්‍රමයක් තමයි ඕක. ජයතිලක සහ සමාගම. right. ඔනෝවා හවුල් ව්‍යාපාර විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. අපි දැන් දාමු මාතෘකාවක්. ලියන මාතෘකාවක් හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ. හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ. මූලික ලක්ෂණ. right. අපි මූලික ලක්ෂණ ටික බෝඩ් එකේ ලියලා අර ඔයා උඩින් ලියපු හවුල් ව්‍යාපාර නිර්වචනය හැදිච්ච හැටිත් ඒකෙන් මල්ලගෙන පොඩි ෂෝට් නෝට් එකකුත් ඉගෙනගෙන වැඩේ මේ වීඩියෝ එක ඉවර කරනවා. හවුල් ව්‍යාපාරික මූලික ලක්ෂණ හවුල් ව්‍යාපාරයක ඒක ඇලයිරක් දාලා තව මාතෘකාවකටත් ලියා ගන්න. ඔක වෙන විදියකට අහන්නත් පුළුවන්. හවුල් ව්‍යාපාරික මූලික ලක්ෂණ ඇලයිරක්. හවුල් ව්‍යාපාරයක පැවතිය යුතු ගුණාංග. හවුල් ව්‍යාපාරයක පැවතිය යුතු ගුණාංග කියලා ලියා ගන්න. හවුල් ව්‍යාපාරයක පැවතිය යුතු ගුණාංග. right. ලියලා දැන් ඔයා පොඩි වාක්‍යයක් පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. පොඩි නෝට් එකක් ලියන්න. යම් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස පිළිගැනීම සඳහා යම් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස පිළිගැනීම සඳහා හවුල් ව්‍යාපාරයක් ලෙස පිළිගැනීම සඳහා පහත ගුණාංග පැවතිය යුතුය. පහත ගුණාංග පැවතිය යුතුය. පහත ගුණාංග පැවතිය යුතුය. හරි. මෙන්න යම් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්නවලු. හරි සිම්පල් පොඩි දේවල් ටිකක් ඈ. එක පළවෙනි ලක්ෂණය පුද්ගලයන් සිටීම. පළවෙනි එක පුද්ගලයන් සිටීම. ඒක තේරෙනවනේ යම් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අඩුම දෙන්නෙක් ඉන්න ඕනේ උපරිම 20ක් ඉන්න ඕනේ 20කට වැඩි නම් ඒ සමාගමක් විය යුතුයි කියලා සමාගම් පනතේ වාක්‍යයක් ආදේශ වෙනවා. ඒ නිසා ඒකේ අර්ථයක් ව්‍යංගාර්ථයක් තියෙනවා 20ට වැඩියෙන් නම් ඒක සමාගමක් විය යුතුයි කියලා. ඒ නිසා හවුල් ව්‍යාපාරයක ලංකාවේ ඉන්න පුළුවන්. දැන් ලෝකෙත් ඒක ගොඩක් සම්මතයක් වෙලා තියෙනවා. හවුල් ව්‍යාපාරයක සාමාන්‍යයෙන් ඉන්නේ 2ත් 20ත් අතර පිරිසක්. එහෙනම් පළවෙනි ලක්ෂණය
පැහැදිලි? පුද්ගලයන් සිටීම. අපි ලියාගෙන යමු. 1 පුද්ගලයන් සිටීම. පුද්ගලයන් සිටීම. ලියන පුද්ගලයන් දෙදෙනෙකු හෝ පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර ඇති කරගන්නා වැඩි දෙනෙකු අතර ඇති කරගන්නා සංගමයක් වීම මෙයින් අදහස් වේ. මෙයින් අදහස් වේ. මෙයින් අදහස් වේ. හරි. උපරිමය හවුල්කරුවන් 20කි. එහෙමම ලියන්න. උපරිමය හවුල්කරුවන් 20කි. හරි. ඊළඟට අපි හිතමු මෙහෙම. දැන් පුද්ගලයන් හිටියා කියලා එක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහනේ. දැන් ওই ගමේ කඩයක් ගාව මිනිස්සු ප්ලේන් ටික ගහ පච කෙලකල ඉන්නවනම් එහෙම කට්ටියක් දැක්කම අපි කියන්නේ ඒක හවුල් ව්‍යාපාරයක් කියලා. අපි හිතමු දවසක හවසක හරි හවසට මේ සින්දුවක් අගෙන දවසක හවසක මරු. හරි ඒක පැත්තකින් තිය. දවස පුරුද්දක් ඉදිරියව හැමදාම අර දවසේ අවසානයේ මිනිස්සු ටිකක් අර එකතු වෙන තැන් තියෙනවන්නේ ගමේ. හරිද? සමහර එතන සෙට්ලා බූරු ගහනවා. එහෙම නැත්නම් මොනවාද මේ කැරම් ගහනවා, දාන් අදිනවා. එහෙම නිකන් සමහර තිප්පොළවල් තියෙන ගම්වල. ඉතින් හැමදාම සෙට් එකක් ඇවිල්ලා හවසට ඉතින් එතන ඉඳගෙන ওই කාලා බීලා සිගරට් එකක් බීලා යනවා. හරිද? ඒතකොට ඒ වගේ වැඩ මිනිස්සු ওই එකතු වෙන තැනක් අපි දැකලා ඒකට හවුල් ව්‍යාපාරයක් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට පොදු අරමුණක් නැහැ, පොදු සම්මුතියක් නැහැ. එතන යම් පළදායි ආර්ථික කටයුත්තක් වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් තේරුම් ගන්න. පුද්ගලයන් හිටියා කියලා එක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයන් විසින් එකතු වෙලා කරගෙන යනු ලබන යම් පළදායි ආර්ථික කටයුත්තක් තියෙනවනේ බිස්නස් එකක් තියෙනවනේ. උදාහරණයක් අපි දුමු පාරේ වයසක අංකල්ලා දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් තැඹිලි විකුණනවා එක්කෙනෙක් බඩේරි විකුණනවා බිස්නස් එකේ ප්‍රොෆිට් එක ෂෙයා කර ගන්නවා. ඒතර මේ මිනිස්සු දෙන්න මොන හරි දෙයක් මහන්සි වෙලා කරනවනේ. ඒතර ඒක ව්‍යාපාරයක්. මහා ලොකු මේ ආර්ථික අභ්‍යාස කරන්න ඕනේ නැහැ. සරල දේවල්. පැහැදිලි? හරිද? දෙන්නෙක් එකතු වෙලා කරනවා නම්. දැන් යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා පොඩි කඩයක් කරනවා පේමන්ට් එකක්. දාලා රෙදි ටිකක් විකුණනවා. එතකොට ඒක ව්‍යාපාරය දෙන්න මහන්සි වෙලා කෑ ගහලා රෙදි විකුණනවානේ. සමහර තැන්වල අපි දැකලා තියෙනවා මේ යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා මාළු විකුණනවා. ඉතින් ඒ දෙන්නම එකතු වෙලා මාළු විකුණලා හැන්දෑවට ලැබෙන ලාභය අරගෙන ඒ ලාභය දෙන්න බෙදා ගන්නවා. යම් අනුපාතයකට. ඒගොල්ලෝ එකඟ වෙච්ච. පැහැදිලි? එතකොට එතන මොන හරි ඵලදායි ආර්ථික කටයුත්ත මහන්සියක් ප්‍රයත්නයක් මේ මිනිස්සුන්ගේ තියෙනවා. එහෙනම් පුද්ගලයන් සිටීම දෙක දෙවෙනි ලක්ෂණය දෙවෙනි ගුණාංගය හවුල් ව්‍යාපාරයක ව්‍යාපාරයක් පැවතීම අපි ලියමු සටහනක් ව්‍යාපාරයක් පැවතීම අංක 2 ලියන්න ව්‍යාපාරයක් පැවතීම ලියන්න හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට නම් හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට නම් හවුල්කරුවන් අතර යම් ව්‍යාපාරයක් කරගෙන යාමට එකඟ විය යුතුය. යම් ව්‍යාපාරයක් කරගෙන යාමට එකඟ විය යුතුය. හරි. තුන්වෙනි ලක්ෂණේ හරිද? තුන්වෙනි ලක්ෂණේ අහගන්න මේ දැන් සමහරලාට ඕගොල්ලෝ දන්නවනේ ඉරිදට එහෙම එකතු වෙලා ගම්වල තියෙනවා මිතුරු හවුල්. පිරිමෑ එකතු වෙලා තියෙනවා ගෑනුවා එකතු වෙලා තියෙනවා විශ්‍රාම ගියාම රැකියාවක යෙදිලා ඒ එකම රැකියාවේදී ඉච්ච විශ්‍රාමිකයෝ එකතු වෙලා යම් යම් සංගම් කරගෙන යනවා. එතකොට අන්න ඒ වගේ තැන්වල මේ ලක්ෂණ දෙක තියෙන පුද්ගලයන් පිරිසක් එකතු වෙනවා සමිතියක් විදිහට. ඒගොල්ලෝ කරගෙන යනු ලබන යම් යම් ආර්ථික කටයුතු තියෙනවා. සමාජිකයන්ගේ මුදල් එකතු කරනවා, දන්සලක් කරනවා, පොඩි ව්‍යාපෘතියක් කරනවා, සංගීත ප්‍රසංගයක් කරනවා. ඒකෙන් මිනිසුන්ගේ අවශ්‍යතා හා වමනා තෘප්තිමත් වෙනවා. එතකොට පුද්ගලයන් ඉන්නවා ව්‍යාපාරයක් තියෙනවා. පැහැදිලි? හැබැයි අර ඒ කට්ටිය එකතු වෙලා කරගෙන යන්නේ සුබ සාධක සමිතියක්නේ. ඒ බහුල් ව්‍යාපාර වෙන්නේ නැහැ. යම් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් ඒ කරගෙන යන ආර්ථික කටයුත්තේ අවසානයේ ඒ කිනෙක හවුල්කරුවන්ට යම් ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනේ. පැහැදිලි? ලාභයක් ලැබෙන්න ඕනේ. බෙනිෆිට් එකක් ලැබෙන්න ඕනේ. තේරුම් ගන්න. එහෙනම් හවුල් ව්‍යාපාරයක් වෙන්න තුන්වෙනි ගුණාංගය තමයි ඒ ව්‍යාපාරය කරගෙන යද්දී මේ පුද්ගලයන් එකතු වෙලා කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුත්තේ අවසානයේ
ලාභයක් ලැබෙන්න ඕන සමාජිකයන්ට හවුල්කරුවන්ට. පැහැදිලිද? රයිට්. එහෙනම් ලාභ අරමුණක් පැවතීම තුන්වෙනි ගුණාංගය. ලියන්න. ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. තුන්වෙනි ගුණාංගය ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. රයිට්. හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් එක පුද්ගලයන් පිරිසක් දෙකක් 20ක් අතර එකතු වෙලා ඉන්න ඕනේ. දෙක ව්‍යාපාරයක් යම් ඵලදායී ආර්ථික කටයුත්තක් මේ ව්‍යාපාරයක් විදිහට පේන්න තියෙන්න ඕනේ. ව්‍යාපාරයක් පැවතීම. තුන ඒ කරගෙන යනු ලබන ව්‍යාපාරයේ සමිතියක් සුබ සාධක සංගමයක් වෙන්න බෑ. ඒ අරමුණ ලාභ අරමුණක් වෙන්න ඕන. ලියමු අපි සටහනක්. හවුල් කරුවන් අතර හවුල් කරුවන් අතර හවුල් කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ පදනම මත ලාභ බෙදා ගැනීමේ පදනම මත හවුල් ව්‍යාපාර නිර්මාණය වී තිබේ. හවුල් ව්‍යාපාර නිර්මාණය වී තිබේ. හවුල් ව්‍යාපාරයක් පැවතීමට නම් හවුල් ව්‍යාපාරයක් පැවතීමට නම් අනිවාර්යයෙන්ම ලාභ අරමුණක් පැවතිය යුතුය. අනිවාර්යයෙන්ම ලාභ අරමුණක් පැවතිය යුතුය. right. ඊළඟට හතරවෙනි ලක්ෂණය ගිවිසුමක් පැවතීම. an agreement. කොන ඉංග්‍රීසියෙන් උද්‍යා ගන්න. හතරවෙනි ගුණාංගය හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් පැවතීම. ඒක මෙහෙමනේ ඒක ස්වභාවයෙන්ම වෙනවනේ. දැන් පාර යන්න අපි දෙමු කවුරුරි දෙන්නේ වෙඩින් එකකට යන ලේස් තුනක් පොඩි ගිවිසුමක් හදා ගන්න. උඹ කීයටද ලේස් තියෙන්නේ? හරිම 11ට එනවා. මේ මචං මේ 11ට නේ 11ට වරෙන් හොඳේ. හරිම 11යි කාල්ට එන්න එපා 11 මාට්ට එන්න එපා. ඊට පස්සේ මචං වෙඩින් එකට යන්න වෙන්න. ඊට පස්සේ එතන ගිහලා වැඩක් නැහැ මචං. හරිද? උඹ මොකද අඳින්නේ නැදුම? රයිට්. එහෙනම් මාත් එක්කට ගැලපෙන්න අදින්න. අපි යාළුවෝ දෙන්නනේ මචං. හරිද? ඊට පස්සේ තමයිලාට මොකද යන්නේ අපි? බස් එකේ යනවා මචං. වෙඩින් හෝල් එකට මචං අපි එතන ඉඳලා ත්‍රිවිල් එකක් ගමු. ත්‍රිවිල් එකකට ඔය හරියට කොහොමද 800ක්වත් ගනි. හරි හරි. මම 500ක් දෙන්නම්. හරි. එහෙනම් 300ක් දෙන්න. එහෙම ඕනේ නැහැ මචං. මම 400 දාමු දෙන්නත් එක. එහෙම උල්ලන්නේ. උඹ වැඩිපුර ගෙවන්න ඕනේ නැහැ. වට තේරෙනවද කියන එක? මචං මේ හදිසියකට යාළුවෝ දෙන්නෙක් වෙඩින් එකකට යන්න ගියත් පොඩි තියෙනවනේ එකඟතාවක්. ඔයා හිතන්නකෝ. බිස්නස් එකක් කරද්දි මුදල් ආයෝජනය කරද්දි ලාභ ලබද්දි ඒ ලාභ බෙදා ගනිද්දි හවුල් ව්‍යාපාරයට Taman මහන්සි වෙද්දි මේ ගොඩක් දේවල් වලදී හවුල්කරුවෝ දෙදෙනෙක් වැඩි පිරිසක් ඉන්නවනම් ඒ අය යම් සම්මුතියකට එළඹෙනවා මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සම්බන්ධ ගිවිසුමක් පැවතීම. රයිට්ද? හතරවෙනි ගුණාංගය හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් පැවතීම. ගිවිසුමක් පැවතීම. අපි ලියමු සටහනක්. වාචික ලිඛිත හෝ ව්‍යංග යන වාචික ලිඛිත හෝ ව්‍යංග යන කවර හෝ ආකාරයක ගිවිසුමක් මත කවර හෝ ආකාරයක ගිවිසුමක් මත හවුල් ව්‍යාපාරයක් ඇති විය යුතුය. හවුල් ව්‍යාපාරයක් ඇති විය යුතුය. හවුල් ව්‍යාපාරයක් ඇති විය යුතුය. හරි. හවුල් ව්‍යාපාරයක තියෙන පස්වෙනි ලක්ෂණය මාර වැදගත් ලක්ෂණයක් මේක. මේක බොහොම පරිස්සම් වෙන්න ඕන තැනක් මේක. හවුල් කරුවෝ දන්නේ නැහැ සමහරු මේ වගේ අවදානමක් ගැන. පස්වෙනි ලක්ෂණය හවුල් ව්‍යාපාරික ගුණාංගය අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. තමයි වෙන්නේ. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හවුල් ව්‍යාපාරයක තියෙන පස්වෙනි ගුණාංගය අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. මම ඔක පැහැදිලි කරන්න බෝඩ් එක මම මේ පැත්ත පාවිච්චි කරනවා. මොකද මට මේ ටික ඕන වෙනවා තව චුට්ටකින් ආයි සරයක්. හවුල් ව්‍යාපාර නිර්වචනයත් පාඩම් කරලා පොඩි ෂෝට් නෝට් එකකින් ඉවර කරන්න අපි. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපි උදාහරණයක් හිතමු මෙහෙම. බෝඩ් එක පේනවන්නේ? මේ පැත්ත හරි පේනවා. right. A B
සහ C කියලා හවුල්කරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනා හවුල් ව්‍යාපාරයක් කරගෙන මේ තුන්දෙනා එකතු වෙලා. හරිද? මේ තුන්දෙනා එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ හවුල් ව්‍යාපාරය කරගෙන යද්දී අපි හිතමු C මේ ව්‍යාපාරය වෙනුවෙන් බැංකු ණයක් අරගන්නවා. දැන් තේරුම් ගන්න ABC තුන්දෙනා එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. මෙතන වැඩි හැකියාව තියෙන කෙනා C බැංක් ලෝන් එකක් කරගන්නවා මේ ව්‍යාපාරයට යොදවන්න. ඒතර C තමයි බැංක් ලෝන් එක ගන්නෙ. ටික දවසක් ව්‍යාපාරය කරගෙන යද්දී මේ ව්‍යාපාරය ආදායම අඩු වෙලා ලාභ අඩු වෙලා මේ ණය මුදල හරි නිසි පරිදි ගෙවා ගන්න බැරි වෙලා බැංකුව තීරණය කරන නඩුවක් දාන්න. පැහැදිලිද? ඒ නඩුවේදී නඩුව මේ සීට ඉදිරියෝ විතරක් නෙමෙයි වැදෙන්නේ ඒට බීට විරුද්ධවත් මේ නඩුව යනවා. පැහැදිලි? ඒතර අපි මේ ව්‍යාපාරය ඇත්තටම ආදායම අඩුනේ මේ B ගේ වැරද්දකින් කියලා A ගේ වැරද්දකින් කියලා නැත්නම් C ගේම වැරද්දකින් කියලා ඒ කිසි දෙයක් අදාළ නැහැ තුන් දෙනාටම වක් කියන්න වෙනවා. එතකොට Aටයි Bටයි කියන්න බෑ මේ ලෝන් එකට අපි සම්බන්ධ නැහැ. මේ ලෝන් එක අරගෙන තියෙන්නේ C. හැබැයි C අරගත්තේ ව්‍යාපාරය වෙනුවෙන්. මේ තුන් දෙනා අතර පෙර ගිවිසුමක් තියෙනවා. එහෙනම් තුන් දෙනාටම අධිකරණයේ වරදකරුවක් වෙන්න වෙනවා. එහෙම නැත්නම් අදාළ මුදල ගෙවන්න එකග වෙන්න වෙනවා. පැහැදිලිද? ඒතර ආයි තේරුම් ගන්න. ABC තුන් දෙනා එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් පටන් ගත්තා. තේරුණාද? C මේ ව්‍යාපාරය දැන් C පෞද්ගලිකව තමයිගේ ගේ හදාගන්න ලෝන් එකක් ගත්තා නම් ඒක වගකීම C ගන්න ඕනේ. එතන මේ හවුල් ව්‍යාපාරය වෙනුවෙන් මේ හවුල් ව්‍යාපාරයේ නමින් යම් සම්මුතියක් ගිවිසුමක් මත බැංක් ලෝන් එකක් ගත්තා. ඒතර අරගත්තේ C. C ගේ නමට ගත්තේ. හැබැයි දැන් ලෝන් එක C ගේ නමට ගත්තට අදාළ නීතිමය කටයුතු වලදී Aටයි Bටයි මේක පෙනී ඉන්න සිද්ධ වෙනවා. අපි මේක තව විදිහකට තව වෙනස් විදිහකට උත්තරයක් ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් එහෙම A B C තුන්දෙනා එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරගෙන ගියා. හරිද? අපි හිතමු මොකක් හරි වෙළඳාමක් කියලා. C යම් ගිවිසුමක් මත භාණ්ඩ මිලදී ගැනීමක් කරා. ඒ කියන්නේ යම් භාණ්ඩ මිලදී ගැනීමක් කරන අයට අත්පිට නෙමෙයි. ඒක ඒ ගිවිසුමට අත්සන් කරේ C. A සහ B ඒ වෙලාවේ ව්‍යාපාරේ හිටියේ නෑ. ඒ නිසා Cට අත්සන් කරන්න සිද්ධ වුණා. අපි හිතමු යම් සමාගමකින් භාණ්ඩ තොගයක් ගත්තා. ආපසු ගෙවීම එකඟතාව මත පසුව ගෙවීම එකඟතාව මත ගිවිසුම සංකලයේ C. මේ ව්‍යාපාරය කරගෙන යද්දි මේ ව්‍යාපාරය අසාර්ථක වුණා. ආදායම අඩු වුණා. ඉස්සෙල්ලා කිව්වා වගේ ලාභ අඩු වුණා. මේ අදාළ පාර්ශවයන්ට ගෙවී යුතු ගෙවීම් කරගන්න බැරි වුණා. ඒගොල්ලෝ නඩු දාන්නේ Cට විරුද්ධව විතරක් නෙමෙයි. Aට Bට Cට තුන් දෙනාටම විරුද්ධව. මේ කිනකාට ඒ කිනකා සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒ සාමූහිකව බැඳෙනවා ඕනම බැඳීමකට. ඒකට තමයි අපි කියන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා. මේක තව උදාහරණකින් පැහැදිලි කරොත් A B C තුන්දෙනා එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. පැහැදිලිද? අපි නිකමට හිතමු C අධිකරණයේ ඉදිරියේ වෙනත් නඩුවකට වරදකරුවෙක් වෙනවා. ඔහු රක්ෂිත බන්ධනාගාරවත ගත වෙනවා. අපි තුමු C හරි බැංකු මංකොල්ලයක් කරලා ඒ වගේ ටික සාපරාධී ක්‍රියාවකට මිනිමරුමක් කළා සාපරාධී ක්‍රියාවකට සම්බන්ධන C අධිකරණයේ වරදකරුවෙක් වෙනවා. දැන් වැරද්ද කරේ කවුද? C. A B මේ හාන් කවිසියක් දන්නේ නැහැ. හැබැයි මේ හවුල් ව්‍යාපාරය විසිරුවන්න සිද්ධ වෙනවා. මේක ඒ තරම් දරුණුයි. හවුල් ව්‍යාපාරය විසිරුවලා මේ ව්‍යාපාරයේ සියලු කටයුතු නතර කරලා Aටයි Bටයි ඕනනම් වෙනම ව්‍යාපාරයක් අලුත් ගිවිසුමක් මත පටන් ගන්න පුළුවන්. මේ ගිවිසුම බෑ. පැහැදිලි? ඒතකොට Aටයි Bටයි කියන්න බෑ. කොහොමත් එක පිරිසුදුයිනේ. Aටයි Bටයි කියන්න බෑ. අපි ඒව දන්නේ නැහැ. එයා C මොනවද කරන්නේ ගෙදර ගිහිල්ලා අපි දන්නේ නැහැ. මිනිහව නිවාඩු දවස් වලට බැංකු මංකොල්ල ගන්න ගියා කියලා අපි දන්නේ නැහැ. කිව්වට හරියන්නේ නැහැ. අධිකරණ නියෝගයක් ලැබෙනවා. ABC තුන් දෙනා ඉන්න හවුල් ව්‍යාපාරයේ විසිරුවන්න ඔය දෙන්න ඕනනම් ඔය දෙන්න මේ වරදට සම්බන්ධ නැති නිසා වෙනම ව්‍යාපාරයක් කරන්න. හැබැයි මේ ව්‍යාපාරය විසිරුවන්න කියලා. ඒක විසිරුවන්න වෙනවා. ඒකට හේතුව තමයි සීන්දීමම වරදක් මේ ව්‍යාපාරය ඇතුලේ. පැහැදිලි? ඒකේ තරම් බරපතලයි. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ සෑම හවුල්කරුවෙක්ම සෙසු හවුල්කරුවන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් යම් වගකීමේ ප්‍රමාණයක් ගන්න වෙනවා. ලියමු අපි සටහන. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. සෑම හවුල්කරුවෙකුම සෑම හවුල්කරුවෙකුම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ
ප්‍රධානියෙකු හා නියෝජිතයෙකු වශයෙන් ප්‍රධානියෙකු හා නියෝජිතයෙකු වශයෙන් සලකන බව. ප්‍රධානියෙකු හා නියෝජිතයෙකු වශයෙන් සලකන බව. හරි. එතකොට අපි දැන් මේ ලිව්වේ හවුල් ව්‍යාපාරික මූලික ලක්ෂණ පහක් තියෙන බව. ඒවා හරි ලේසියිනේ. සිම්පල්නේ. එකක් පුද්ගලයන් පිරිසක් ඉන්නවා දෙකක් 37 අතර. එය පුද්ගලයන් එක තුල යම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ ව්‍යාපාරයේ අරමුණ ලාභ ලැබීමම විය යුතුයි. තුනයි. පුද්ගලයන් පිරිසක් ඉන්නවා නම් ඒ පුද්ගලයා අතර අනාගතයේ මතගැටුම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අනාගතයේ මතුවෙන මතගැටීම් ප්‍රශ්න සඳහා තියෙන හොඳම විසඳුම තමයි වර්තමානයේ ගිවිසුමක් ඇති කර ගැනීම. එන හවුල් ව්‍යාපාරයක තියෙන හතරවෙනි ලක්ෂණය තමයි ගිවිසුමක් පවතී. මොකද පුද්ගලයන් ඉන්න නිසා. එකිනෙකට සම්බන්ධයි. පුද්ගලයන් පිරිසක් ඉන්නවා. ඒ පුද්ගලයන් එකතු වෙලා කරගෙන ලබන යම් ඵලදායී ආර්ථික කටයුත්තක් යවත් ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයේ සමිතියක් සංගමයක් වෙන්න බෑ. එහි අරමුණ ලාභ අරමුණක්ම විය යුතුයි. පුද්ගලයන් පිරිසක් ඉන්නවා නම් අනාගතයේ මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇති කරගන්නවා ගිවිසුමක්. ඒ ගිවිසුමත් එක්කම ඒ හවුල්කරුවන් අතර බැඳීමක් ඇති වෙනවා. සාමූහිකව තම තමන් වග කියන්න වෙන අනේකාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මම දන්නේ නැහැ මම දැක්කේ නැහැ කියලා කියන්න බෑ. හවුල්කරුවෝ 3 දෙනෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවනම් ඒ හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇති කරගන්නා ඕනම එකකට සියලු දෙනාම වගකීමෙන් බැඳෙන්න ඕන. කල්පනා කරලා උත්තර දෙන්න වෙන්නේ පැහැදිලි. මේ ලෝන් එක අපි ගමුද? මේ ඇග්‍රීමන්ට් එකට අපි යමුද? ඔයාගෙන මෙන් අත්සන් කරාට අනිත් හවුල්කරුවොත් ඒකට වගකීම සාමූහිකව ගන්න වෙනවා. ඒතර හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර තියෙන මෙන්න මේ සාමූහික බැඳීමට අපි කියනවා අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා. ඒකට කියනවා ආයිසරයක් තේරුම් ගන්න අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා. එහෙනම් හවුල් ව්‍යාපාරයක යම් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස සැලකීමට නම් එහි පැවතිය යුතු ගුණාංග 5යි. 1. පුද්ගලයන් පිරිසක් සිටීම. එම පුද්ගලයන් එක්ව කරගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් පැවතීම. ලාභ අරමුණක් පැවතීම. ගිවිසුමක් පැවතීම. පුද්ගලයන් නිසා ගිවිසුමක් පැවතීම. සාන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. මේ තමයි හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ පහ. අයි කියන්නේ පුද්ගලයන් පිරිසක් සිටීම, ව්‍යාපාරයක් පැවතීම, ලාභ අරමුණක් පැවතීම, ගිවිසුමක් පැවතීම. සම්බන්ධ කරගෙන පුද්ගලයන් නිසා ගිවිසුමක්. පුද්ගලයන් එකතු වෙච්ච පළියට එක ව්‍යාපාරයක් නැත්තම් හවුල් ව්යාපාරයක් වෙන්නේ නැති බව. ඒ ව්‍යාපාරයේ සමිතියක් සංගමයක් නොවිය යුතුය. එය ලාභ ලැබීමේ අරමුණකින් පවත්වාගෙන යා යුතුයි. පස්වෙනි ගුණාංගය අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. දැන් තේරුම් ගන්න මේ තමයි හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ පහ. දැන් අපි අර උඩ නිර්වචනයක් කරානේ හවුල් ව්‍යාපාරවල මහන්සියක් නැතුව පාඩම් කරගන්න විදිය කියන්න. මෙන්න මෙහෙම කරන්න. මේ දාපු මේ මූලික ලක්ෂණ තුනට පළවෙනි මූලික ලක්ෂණ තුනට අපි තරු ටිකක් දාගමු. තරු තුනක් දාගමු. හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ පහක් අපි දන්නවනේ. ඒ මූලික ලක්ෂණ පහට අපි තරු තුනක් දාගමු. දාලා මෙන්න මෙහෙම ලියමු. මෙහෙම කියවමු. එතකොට නිර්වචනය හැදෙනවා. යට ඉඳලා උඩට කියවමු අපි. හවුල් ව්‍යාපාරවල නිර්වචනය. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවට කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. දැක්කද? හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ පහක් අපි ලියුවනේ පල්ලෙහාට. ඒකේ උඩ තුන උඩ අතර කියවන්න. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින මම අලුතෙන් දැන් එක වචනයයි අතර පවතින සම්බන්ධතාවට කියනවා අපි හවුල් ව්‍යාපාරයක් කියලා. කතාව ඉවරයි. ඔක තමයි හවුල් ව්‍යාපාරය. දැන් ඔයා ඉගෙන ගත්ත දේවල් ටික මම එක තප්පර 5කට විතර ගත්තා. හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ පහයිනේ. එක පුද්ගලයන් පිරිසක් සිටීම. ඔවුන් කරගෙන ලබන යම් ව්‍යාපාරයක් පැවතීම. ඒ ව්‍යාපාරයේ අරමුණ ලාභ ලැබීම වීම. පුද්ගලයන් ඉන්න නිසා අනාගතයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගිවිසුමක් පැවතීම.
ඒ කිවිසුම අනුව සියලු හවුල්කරුවන් සියලුම දෙනා එකිනෙකාගේ දේවල් ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ව්‍යාපාරය ඇතුලේ සාමූහිකව වක් කියන්න ඕනේ. ඒකට කියනවා අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා. නැවත කියන හවුල් ව්‍යාපාරයේ මූලික ලක්ෂණ පහයි. ඇති එක පුද්ගලයන් සිටීම, ව්‍යාපාරයක් පවතීම, ලාභ ලැබීමේ අරමුණක් පැවතීම, ගිවිසුමක් පැවතීම සහ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. මේ මූලික ලක්ෂණ පහ හවුල් ව්‍යාපාරයක පැවතිය යුතුයි. දැන් හවුල් ව්‍යාපාරයක් නිර්වචනය කරන්නේ මුල් ලක්ෂණ තුන යට ඉඳලා උඩට කියන්නේ. හවුල් ව්‍යාපාරයක් කියනු ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. අයි කියනවා ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. right. දැන් අපි වැඩ දෙකක් ඉවර කරා. ඉතාලම නීට් එකට වැඩ ඉවර කරා. හවුල් ව්‍යාපාරයක් නිර්වචනය කරා සහ හවුල් ව්‍යාපාරයක මූලික ගුණාංග පහ අපි අවසන් කරා. right. වීඩියෝ එක බලපු දරුවන්ට thank you. මේ වීඩියෝ එක share කරන්න, like එකක් දාන්න, comment කරන්න. අපිට මොන හරි අදහසක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කතා කරලා ඊළඟට වෙන්න ඕන පාඩමක ඉක්මන් අදහසක් ඔයගොල්ලෝ comment එකකට දාන්න. එතකොට මම ඉක්මනට ඒ පාඩම කරලා දෙන්නම්. thank you වීඩියෝ එක බලපු දරුවන්ට.